සිතුවිලි දැමින් අවදි කරන්නේ පරිසරයට ඔබේ හඬ මුසු වෙන්නේ සම්බුදු දහමේ මහිම දැනෙන්නේ බින්වත හයියෙන් සාදු කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි တိสารณဂမနံ සංකුණ්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්හා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සබ්බින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සංපාදේත හොඳයි ඔබ විසින් සදහින් සකස් කරලන්නට යෙදුන මල් පහන් සුවඳ දුම් දැහත් ගිලන් පස සහිත මේ උතුම් බෝධි පූජාවන් බුද්ධ පූජාවන් ලෞතර බුදු පියාණන් වහන්සේට ඒ වගේම උන්වහන්සේ බුදු වීමට පිටදුන් බෝධෙන් වහන්සේට මේ සියලුම පූජාවන් පූජා කරමි පූජා වේවා යන සත්‍යචේතනාවෙන් යුක්තව හැම කෙනෙක්ම මේ ආකාරයට මාත් සමගම තෙරුවන් පාඨ සජ්ජායනා කරමින් ඔබ විසින් සකස් කරලන්නට යෙදුන මේ උතුම් වූ නෙළුම් මල් පූජාව
පූජා කරමි පූජා වේවා යන සත්‍යේතනාවෙන් මේ ආකාරයට බුද්ධ පූජාවන් බෝධි පූජාවන් පවත්වමු. සදහ බලෙන් සිත්නාසේ සුපිපුන තරු කුසුමවන් වන්දිමි සකල ලෝක පූජ අමාමෑණි බුදු රජුන් පරනාය මග්ග සාධනාය සත්තාවය අන්නවන් ලෝක ජාත දුක්ඛ නාස විඤ්ඤාචරියෝ සමං සංසාර මෝහ අන්ධකාර සදා කාල නාසනං වන්දාමි සකල ලෝක පූජ ධම්ම රාජ සාදරං භව සයුරෙන් ඊතරවං සමදා මගතියාදුන් සෝක රෝග නසාලං සදහම් සුලබාතුන් සංසාර මෝහ අන්ධකාර දුරුවනසේ එළියදුන් වන්දාමි භක්ති ප්‍රේමයේ සිරි සතහම් සානදුන් විතරාගි සාසනාය පත්තෝ නිබ්බානතං දාත දාන පුන්න වද්ද මහනිසංසදායකං අරහන්ත පත්ත පූජිතංග දේවානර වන්දිතං වන්දාමි සකල ලෝක පූජ සංඝ රාජ සාදරං විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා පින්කම සංවිධානය කරන්නට කළුතර දිස්ත්‍රික් හා බණ්ඩාරගම ස්මාර්ට් මනුදම් සත්කාර එකමුතුවත් ඒ වගේම දායකත්වයේ දරා කටයුතු කරන්නට යෙදෙනවා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මැතිතුමා ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පී චරිත් අබේසිංහ මැතිතුමා ඒ වගේම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මලික් පෙරේරා මැතිතුමා ඒ වගේම කණ්ඩායම් නායක අකිල පීරිස් මැතිතුමා ඒ වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ප්‍රභා ගුණතිලක මැතිතුමා ඒ වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කල්යාණී අබේ ජයවර්ධන මැතිතුමා ඒ වගේම පෙරේරා ෆාම් අධිපති පෙරේරා මහත්මයා සුජීවා මල්කාන්ති යන අයත් ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා සිරිසෝනු පෙරේරා මහත්මයා ලසන්ත විජේ සූරිය මහත්මයා චන්ද්‍රිකා මහත්මිය කරුණාරත්න මහත්මයා ජයලත් මහත්මයා රශ්මි මහත්මයා වගේම සුමිත්‍රා මහත්මිය මහේෂ් මහත්මයා දිස්ත්‍රික් නායක නුවන් සුරංග මහත්මයා ඇතුළු පවුලේ සියලුම සමාජිකාවන් දායකත්වයේ දරා කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අත් හැම කෙනෙකුටමත් මේ පින්කම වෙනුවෙන් සහ සම්බන්ධ වෙන්නට යෙදුන ඔබ හැම කෙනෙකුටම ඉෂ්ට දෙවියන් ප්‍රමුඛ සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිට ආරක්ෂාව රැකවරණයම ලැබේවා යන සුචේතනාවෙන් හැම කෙනෙක්ම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. ස්මාර්ට් මනුදම් සත්කාර කමුතුවේ 7 වන වරට සංවිධානය කර
නෙළුම් මල් දහසක් පූජාව හා කාවමේ ධර්මදේශනය අද දින බොල්ගොඩ තුම්බෝදිය පිම්බිමේදී පැවැත්වුණා. ඒ සඳහා දායකත්වය දැරූ ස්මාර්ට් මනුදම් සත්කාර කමිටුවේ සහෝදර සියලු දෙනාමට මේ අවස්ථාවේදී මම ස්තුතියි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ විශේෂ ස්තුතිය පුද කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මැතිතුමාට, ලලිත් පෙරේරා මැතිතුමාට, නායක රංගල්ල මැතිතුමාට, හරිත් අබේසිංහ මැතිතුමාට මම විශේෂ ස්තුතිය පුද කරනවා. අපිට උදලින් දායකත්වය පැමිණ දායකත්වය ලබා දුන්නා. එම නිසා ඒ සියලු දෙනාට මම විශේෂම ස්තුතිය පුද කරනවා. මනුදම් සත්කාර කමිටුවේ අපි මේ පැවැත් වූ වැඩසටහන් මාලාවේ අද විශිෂ්ට වැඩසටහනක් කිව්වොත් අපි මේ කාව්‍යමය ධර්මදේශනාව අපි එහෙම වැඩසටහන කරන්න යෙදුනේ කළුතර දිස්ත්‍රික්කයේ අපි සියලු දෙනා එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරපු මගේ සහෝදර ස්මාර්ට් මනුදම් සමාජිකාවන්ට, පවුලේ සැමට, රටවැසියන්ට සෙත්පතා. ඉතින් මේ පින්කම සාර්ථක කර ගැනීමට මට නම් බැරි වුණා නම් සමා වෙලා ඒ සියලු දෙනාටම ස්තුතියි. ගොඩක් පින් සිද්ධ වෙනවා.